ඔබ කල්පනා කරලා බලන්න අපි සාමාන්‍ය ජීවිත ගත කරනකොට අපි බොහෝ දෙනෙක් ජීවිතේ ගත කරන්නේ එහෙම ජීවිතය අවබෝධ කරගන්න ඕනේ කියලා එකකින් නෙවෙයි. ජීවිතයේ අපි මේ ගත කිරීම බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ ඉපදිච්ච නිසා ජීවත් වෙනවා වගේ තැනකින්. උපන්නාට මේ ලෝ වැනෙනවා වැනි කියලා අපි කියන්නේ ඒකට. කොටින්ම කිව්වොත් අපි අම්මා තාත්තගෙන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් සමාජයෙන් ඉගෙනගත්ත දේවල් එක්ක දැනගත්ත දේවල් එක්ක අපේ ජීවිතේ කුමන හෝ බලාපොරොත්තුවක් ඇති කරගෙන අපි ඒ බලාපොරොත්තු ඔස්සේ ජීවත් වෙලා මැරිලා යනවා. මේක තමයි අපිට සාමාන්‍ය සම්ප්‍රදාය ඇතුළේ පේන්න තියෙන කාරණාව. එතකොට අපිත් මේ විදිහට වාඩි වෙලා තැන් වලට ගිහිල්ලා ධර්මයේ දේශනා කරනවා. මිනිස්සු පුරුද්දට වගේ ඒ කියන එක අහගෙන ඉන්නවා. නමුත් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තම මගතොටදී බුදුරජාණන් වහන්සේට හම්බ වෙච්ච අයට බුදුරජාණන් වහන්සේ කතාව අතරම ධර්මය කියලා දීලා ධර්ම අවබෝධයටපත් වෙලා. එතකොට මේ මගතොටදී බුදුරජාණන් වහන්සේට හම්බ වුණු කෙනා කවුද කියන එක අදාළ උනේ? කවුද කියන එක අදාළ උනේ නැහැ. නේද? එයා මිනිමරුවෙක්ද මංකොල්ලකාරයෙක්ද බීලා හිටපු මිනිස්සෙක්ද එයාගේ සමාජ තත්ත්වය උස්මිටි ભેදයක් බුදුරජාණන් වහන්සේට තිබුණේ නැහැ. එතකොට එයා ඇඳගෙන හිටපු රෙද්ද වැඩක් උනේ නැහැ. එයා ඒ වෙලාවේ කාලා හිටියේ මොනවද කියන එක අදාළ උනේ නැහැ. හැබැයි අපිට අද තියෙන ප්‍රශ්නේ තමයි අපිට ධර්ම අවබෝධය කියන කොටස පැත්තකට තියලා අපි අද හොයන්නේ කන බොන විදිහ වෙනස් කරගන්න නේ. අඳින පළඳින විදිහ වෙනස් කරගන්න. ඇවිදින විදිහ වෙනස් කරගන්න. ඔය වගේ වැඩක් තමයි අපි කරන්නේ. පොය දවසට අපි රඟපානවා නේද? හැමෝම ගෙදරින් සුදු වස්ත්‍රයක් ඇඳගෙන ඇවිල්ලා උතුරු සල්ලුවක් බැඳලා එදාට අපි මොකද්ද කරන්නේ? එදාට අපි වෙනම විදිහක හැසිරීමක් දක්වනවා. ඒතකොට මේ හැසිරීම අපි දක්වන්නේ මේ වගේ එකක්. දැන් හිතන්නකෝ. අපි මගුල් ගෙදරකට ඇඳගෙන යන එක මල ගෙදරකට ඇඳගෙන යනවද? නැහැ. එතකොට මල ගෙදරකට මගුලකට ඇඳින එක අපි වැඩ කරන තැනට ඇඳන් යනවද? නැහැ. එතකොට අපි අර අනන්‍යතාවයක් හදාගෙන ඉන්න මේ තැනට යන්න ඕනේ මෙහෙමයි. නේද? ඒක අපේ සංස්කෘතියෙන් දායාද වෙච්ච ටික. එතකොට අපි මේ සමාජීය ඇසුරත් එක්කලා අපි ගොඩ නගාගත්ත කෝණ ටිකක් තියෙනවා. අන්න ඒ වගේ අපි පන්සලට එන්න ඕනේ මෙහෙමයි කියලා ගොඩ නගාගත්ත කෝණයකට හුරු වෙලා සංස්කෘතියකට හුරු වෙලා ඒ සංස්කෘතිය රඟපාන එක තමයි කරන්නේ අපි. ඒ කියන්නේ අපි කැමති එදාට සුදු වස්ත්‍ර ඇඳගෙන ඇවිල්ලා කැලණි විහාරය ළඟ වාඩි වෙලා ඉඳලා යන්න නිදියලා හරි කමන්නේ නේ. ඒ නැත්නම් රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ගෙදර යන්න. ඒතර මේක තමයි අපි හුරු කරලා තියෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්න අපි පොය දවසට ගිහිල්ලා කැලණි විහාරයේ ළඟ වාඩි වෙලා ඉඳලා ගෙදර ගියාට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. රුවන්වැලි සෑය ළඟ වාඩි වෙලා ඉඳලා ගෙදර ගියාට මේක අවබෝධ වෙන්නේ? එහෙම අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් අපි නැත්තම් මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මෙහෙන් කවුරු හරි වගන්තියක් කියනවා ඒක අපි නැවත කියවනවා. මෙන්න මේ වගේ
අපි හිතනවා බුදු දහම කියලා කියන්නේ අපි ජීවිතේ ඉන්න ස්වභාවය වෙනස් කරගෙන තවත් ස්වභාවයක් ආරූඪ කර ගැනීම තමයි බුදු දහම කියලා. එහෙම නැහැ. දැන් බලන්න අපි අද මේ වෙලාවේ පන්සලකට ගියොත් පන්සලේ බෞද්ධයෝ එක විදිහකට හැසිරෙනවා. පල්ලියට ගියොත් ඒ පල්ලිය තව විදිහකට හැසිරෙනවානේ. කෝවිලකට ගියොත් ඒ කෝවිලේ තව විදිහකට හැසිරෙනවා. එතකොට අපි කරන්නේ ආගමික මුහුණුවරකින් අපේ ජීවිතය ඇතුලේ අපේ හැසිරීමේ වෙනසක් සකස් කරගන්න එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපිට ඒ වගේ රඟපාන්න නෙවෙයි ඇත්තටම. ධර්මයේ කියලා කියන්නේ අපි හිතන වෙන මොකක් හරි ස්වභාවයකට අපිව පත් කරන්න හදන්නේ කියලා. දැන් ඔබ කල්පනා කරන්නකෝ ජීවිත කාලේ අපි කොහෙට හරි තැනකට යනවනම් යන්නේ දැන් අපි හිතමු පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා මේ පන්සලේ තියෙන හැසිරීම් රටාව ස්වභාවය දැකලා ජීවත් වෙච්ච අපි ආරණ්‍යයකට යනවා. ඒතර ආරණ්‍යයේ තියෙන ස්වභාවය දැක්කට පස්සේ අපිට හිතෙන පන්සලට වැඩිය ආරණ්‍ය හොඳයි. ඔන්න තව ටික කාලෙකින් තව තැනකට යනවා. ඊට පස්සේ එතනට වැඩිය අතන හොඳයි. ඔන්න ඔය විදිහට අපි කරන්නේ කාලෙන් කාලයට අර කටුස්ස පාට මාරු කරනවා වගේ මේක මාරු කර කර බලනවා. හැබැයි ඒ කොතනකටවත් ගිහිල්ලා ධර්ම අවබෝධයට අවශ්‍ය කරන වටපිටාව හදාගෙන නැහැ. තනින් තන අපි රංගපාපු එක කරලා තියෙන්නේ. කාලෙන් කාලට රංගපෑවා. ඒතර අවංකව ඔබ කල්පනා කරන්න අවංකව හිතන්න අපිට බුදු දහම අවශ්‍ය කරන්නේ කිසිම විදිහකින් රංගපෑමකට නෙවෙයි. රංගනයක් කරන්න නෙවෙයි.